හරි මේ හොඳ දාගන්න අනුමාපන. හරි ඒ කියන්නේ රසායනික ගණන් කිරීමේ බව මේ අනුමාපය දන්නේ නැත්නම් වැඩක්ම නෑ හරි. තේරෙනවද? මොකද අනුමාපනකත් දායකත්වය. මොකද අනුමාපය දායකත්වය. ඒ ලෙවල් දායකත්වය. එකක් MCQ වල දෙන්න පුළුවන්. සමහර ක්‍රියාවට ස්ටඩි පේපර් එකේ කියන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඊළඟට රචනා ප්‍රශ්න හරි රචනාවල නම් තියෙනවා. හරිද? රයිට්. ඉස්සර දැනගන්න මොකක්ද අනුමාපනය කියන්නේ කියලා. දැන් අනුමාපනය කුමක්ද? හරි පැහැදිලි කරන්න එහෙම ප්‍රශ්න අහන්නේ නැහැ. එනිම අනුමාපනය ගානක් තමයි දෙන්නේ. ඔක්කොම කලින් විපාක බලමු අනුමාපනයක් කියන්නේ කියලා. හරිද? රයිට්. ඊළඟට අන්න හරි. රයිට්. හරි. රයිට්. ඉස්සම මොකක්ද අනුමාපනයක් කියන්නේ කියලා. සාර තේරුම් ගන්න. හිතන්න කොහේ? A කියලා ද්‍රාවණයක් තියෙනවා හරිද? මොකක්ද තියෙන ද්‍රාවණයක්? A. හරිද? A කියලා ද්‍රාවණයක් තියෙනවා. මේ ද්‍රාවණයේ සාන්ද්‍රය දන්නවා. පැල් මෙයාගේ සාන්ද්‍රය දන්නවා. සාන්ද්‍රය හරි මම කියන්නේ 0.1 mol DA per එකතු. ඒක කියලා ද්‍රාවණයක් තියෙනවා. මෙයාගේ සාන්ද්‍රය දන්නවා. අද දෙනවනේ. ටිකක් ඉස්සරහට යන්නේ. right. දැන් තව ද්‍රාවණයක් තියෙනවා. B කියලා ද්‍රාවණයක්. මෙයාගේ සාන්ද්‍රය දන්නේ නැහැ. දැන් සාන්ද්‍රය මොකක්ද? අපි දන්නේ නැහැ. දැන් මෙයාගේ සාන්ද්‍රය දැන් මට දැනගන්න ඕනේ. දැන් සාන්ද්‍රය හොයන්න යන්නේ. පැහැදිලිද? ඒ සීවර සාන්ද්‍රය මේ B මම C කියලා රෙකෝඩ් මේක දාන්න. මේක දාන්න නේද? C කියලා එක දාන්න දාන්න ඉතින් right. මම B කියලා මෙහෙම දාන්න. මෙයාගේ සාන්ද්‍රය මම දන්නේ නැහැ. හරි. තේරෙනවද? B වල සාන්ද්‍රය මම දන්නේ නැහැ. A වල සාන්ද්‍රය දන්නවා. මෙහෙම දාන්නකො වැඩි හරි නැත්නම් A වල සාන්ද්‍රය හරි B වල සාන්ද්‍රය අපි දන්නේ නැහැ. right. දැන් මම යනවා B වල සාන්ද්‍රය හොයන්න යන්නේ. B වල සාන්ද්‍රය හොයන්න මොකක්ද මම භාවිත කරන්නේ? A ද්‍රාවණයේ හරහා දැන් මම යනවා B වල සාන්ද්‍රය හොයන්න. මොකද කියන්නේ? A ද්‍රාවණයේ හරහා B වල සාන්ද්‍රය හොයන්න යනවා. ඒ කියන්නේ සාන්ද්‍රය දන්නා එක හරි දන්නා ද්‍රාවණයක් භාවිත කරලා සාන්ද්‍රය නොදන්නා ද්‍රාවණයකට සාන්ද්‍රය හොයන්න යනවා. අන්න ඒ ක්‍රමය තමයි මේ අනුමාපනය කියලා කතා කරන්නේ. පැහැදිලිද? මේ අනුමාපනය යටින් තමයි අනුමාපන වර්ග තියෙනවා. ඒ අනුමාපන වර්ග අපි කතා කරමු ඉස්සලාම අනුමාපනයේ මූලික දෙයක්පත් දැනගන්න. හරි? අනුමාපන ගාන දුන්නාම ඒ ගාන කරන්න පුළුවන් නම් අනුමාපන වර්ග ගැන ඕන කොහොමද පුළුවන් වෙනවා. හරි? අපි වෙන අනුමාපන වර්ග මාතෘකාවක් පස්සේ කතා කරමු. ඉස්සරම අනුමාපන ගානක් හදන්නේ කොහොමද කියලා බලමු. තේරුණාද? සරලව. දැන් අනුමාපන මොකද කරන්නේ? සාන්ද්‍ර දන්නේ නැති එකේ සාන්ද්‍ර හොයනවා. කවුරු බාධකද? සාන්ද්‍ර දන්නේ එකේ බාධක. තේරුණාද? වැදගත් දේ මොකද්ද? සාන්ද්‍රය දන්නා එක මේ සාන්ද්‍ර නොදන්නා ද්‍රාවණයේ අඩංගු සංකටයක මොනවා වෙන්න ඕනද? ප්‍රතික්‍රියා වෙන්න ඕනේ. හරි? ඒ ගණන් ප්‍රතික්‍රියා වල ප්‍රතිඵල දෙන්න ඕනේ. මූලික ප්‍රතික්‍රියා කරන්නේ නැත්නම් ඒ බාධක කරන්න බෑ වල. ඉතින් මේ වැදගත් දේ මොකද්ද? සාන්ද්‍ර නොදන්න එකගේ සාන්ද්‍ර හොයන්න නම් අනිවාර්යයෙන්ම ඒ බීජ එක ප්‍රතික්‍රියා කරන්න ඕනේ. නැත්නම් වැඩේ කරන්න බෑ. කතන්දරේ පැහැදිලිද? අන්න ඕක තමයි ක්‍රමය. ලේසි වැඩක් තියෙන මෙතන. අමාරු වැඩක් නෙමෙයි. අහගන්න පුතාලා. එහෙනම් මම කියන්නේ දැන් යන්නේ සාන්ද්‍රය නොදන්නා එකගේ සාන්ද්‍රය ගන්න. සාන්ද්‍රය දන්නා එක මොකක්ද වෙන්න ඕන අනිවාර්යයෙන්ම? මේ ද්‍රාවණය කියන එක ප්‍රතික්‍රියා කරන්න ඕන. පැහැදිලිද? දැන් මම කියන්නේ මොකද හරි? ඒ ප්‍රතික්‍රියා කරන බීජ එක්ක හැදෙනවා බා C හා D නිකන් ස්ටොක් එක සංගුණ මම ලියාගෙන යන්න 3 එකකින් මෙයාට 2ක් කෝටි මෙයාට 3ක් කෝටි මෙයාට ඕන්න මෙයාට මම දාන්නකෝ දෙයක් විතර මෙයාට තෝනි කියලා. දැන් තේරෙනවනේ. දැන් මේක 3 එකට පස්සේ අදීප අපිට අදාළ ස්ටොක් එකේ සංගුණ තමයි මම දාලා තියෙන්නේ. තුලසන් සමීකරණය. පැහැදිලිද? හරිද? ඉස්සරහා මොකද ඕන කරන්න ඕනේ? මේ එක් ද්‍රාවණ ප්‍රතික්‍රියා කරලා ඒ ලැබෙන රසායනික සමීකරණේ තුලසන් සමීකරණය ලියන්න ඉන්න. පැහැදිලිද? right ලියාගත්තා. ඊළඟ මොකද්ද කරන්න ඕනේ අපි? හරි කරන්න ඕනේ මෙච්චර. දැන් සාන් දන්න එක කවුද? A නේ හරි. සාල් නොදන්න එක කවුද? B නේ. දැන් මේකයි කරන්න ඕනේ. B වලින් අපි දන්න කිසියම් පරිමාවක් දන්න පරිමාවක් නෙමෙයි කිසියම් පරිමාවක් කැල්කියුලේට් කරලා. හිතන්න දැන් මෙතන කිසියම් පරිමාවක් කියලා කිව්වම 10 සෙන්ටිමීටර් 25ක් right ගන්න සෙන්ටිමීටර් 25ක් කැල්කියුලේට් කරලා right මම දැන් උපකරණ මුකුත් කියන්නේ නැහැ. මම ඉස්සරහ කියනවත් බාහිර උපකරණ කියලා. හරි. කිසියම් right තමයි දැන් B කරේකට B එකට ගන්නෑ right. මම මේ තාම ඔයගොල්ලෝ තාම මුකුත් දන්නේ නැහැ. හරි. මොකද මුකුත් දැන් තාම කිව්වේ නැහැ. සරල මේ අනුමානයෙන්වත් ඉන්නේ මම කියලා දෙනවා. right.
25ක් මම දාගත්ත මොකක් හරි භාජ්‍ය නිකලිස්තන භාජ්‍ය දාගත්තා. දැන් මොකක්ද භාජ්‍ය තියෙන්නේ? සාන්ද්‍රය නොදන්න එකාගේ දන්න පරිමාව. අදීප තේරුණාද? පැහැදිලිද? ඊළඟට මේක ඉන්නේදී මෙයත් එක්ක ප්‍රතික්‍රියා කරන සලස්වන කවද සාන්ද්‍රණේ දන්නා එක. ඒ කියන්නේ ඒව ප්‍රතික්‍රියා කරන සලස්වන. මට කියන්න අදීප හරි මේ B ප්‍රතික්‍රියා කරන්නේ ඒත් එක්ක B ඉන්නකන් නේද? B ඉවරනට පස්සේ ප්‍රතික්‍රියාවක් වෙනවද? නෑ. නැත් B ඉන්නකන් මේ ප්‍රතික්‍රියාව වෙනවා. ප්‍රතික්‍රියාව නතර වුණා කියලා කියන්නේ මොකද්ද? B ඉවරයි කියන එක. කඩන්නේ නැහැ. තේරුණාද? හරි එහෙනම් මොකද කරන්නේ? රසායන ප්‍රතික්‍රියාව වෙනකම අපි පොඩ ඒ දානවා. පොඩ ඒ දාලා මොකද කරන්නේ? මට ඊට පස්සේ කැල්කියුලේට් කරගන්න පුළුවන් කොච්චර පරිමාවක් A වලින් වැළුණාද කියලා. තේරුණාද? දැන් මම කියනවා A වලින් වැළුණා ඝන සෙන්ටිමීටර් 50. කොච්චරද යන්නේ? A වලින් වැළුණා ඝන සෙන්ටිමීටර් 50ක් යවනවා කියලා හිතන්න. තේරුණා නැද්ද? හරි. එහෙනම් මොකද්ද? දැන් ඔයාලා දන්නවා A කොච්චර අවශ්‍ය වුණාද B එක්ක ප්‍රතික්‍රියා කරන්න කියලා. කතන්දරේ බැහැලි. කතන්දරේ බැහැලි. මට කියන්න. මම කිව්වා ඔන්න කතන්දරේ සම්පූර්ණ රසයන් ගණන් කිරීමේ කේන්ද්‍රස්ථානය මොකද්ද? මෞල සංඛ්‍යාව. අපි මෞල සංඛ්‍යාව දන්නවා නම් අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් මට කියන්න මම. සාන්ද්‍රය දන්නින්ද බුකුම සාන්ද්‍රය දන්නවා. සහ මූගේ දැන් වැයෙන පරිමාව දන්නවා. සාන්ද්‍රය සහ පරිමාව දන්නින්ද මූගේ වැයෙන මෞල සංඛ්‍යාව මට ගන්න බැරිද? පුළුවන්. මොකක් සමීකරණේ? C සමානයි n බෙදීම b වලින් n උක්ත කරගෙන c වලින් b කියලා දාලා මට වැය වෙන a මෞල සංඛ්‍යාව හොයාගන්න පුළුවන්. පැහැදිලිද? තේරුණාද? right. දැන් බලන්න c කොච්චරද? c කොච්චරද? 0.1යි mol dm රියල් තුන v කොච්චරද? කොච්චරද වැය වුණාද කියලා? 50ක් යවුණා කියලා කිව්වා. එහෙනම් ඩෙසිමීටර් කරන්න අපි 10ෙන් බෙදන්න. ඒතර මෙයාට මෙයා කැපෙනවා. right. ඒක උත්තරේ කියන්නේ 5ක් වැඩි කිරීම 10 3යි මෞල කියලා. එහෙනම් මට කියන්නේ කොච්චර මෞල සංඛ්‍යාවක් ඒ වලින් ඇයලාද? 5 වැඩි කිරීම 10 3යි මෞල සංඛ්‍යාවක් ඇයලා. එහෙනම් මට කියන්නේ මේ භාජනයේ තියෙන B මෝල් සංඛ්‍යාව හොයාගන්න පුළුවන්. දැන් කවුද භාජනය කරන්නේ? කවුද භාජනය කරන්නේ? A සහ B අතර තියෙනව ස්ටියෝමීටර් සම්පූර්ණ භාජනය කරනවා. මොකද ස්ටියෝමීටර් සම්පූර්ණ කියලා කියන්නේ? රසායන ප්‍රතික්‍රියා තුනේ කරන්නේ ඉස්සරහට දාන්නේ පූර්ණ සංඛ්‍යාව තමයි මේ ස්ටියෝමීටර් සම්පූර්ණ කියලා මේ කතා කරන්නේ. හදන්න බැහැ. මේකේ තේරුමක් කියනවා. මේ ස්ටියෝමීටර් සම්පූර්ණ ආගයන් දාන්න එකේ තේරුමක් තියෙනවා. මොකද තේරුම ගන්න. මම කියන්නේ මේ පැත්තේ කවුද මේ ඉන්නේ? ප්‍රතික්‍රියා. මේ පැත්තේ කවුද? ප්‍රතිඵල. මේ තේරුම ගන්න. මේ ප්‍රතික්‍රියාව වෙන්න හරිද? සම්පූර්ණ රසායන සමීකරණ මෞල එකක් හදාගන්න A මෞල දෙකක් ඕනේ, B මෞල තුනක් ඕනේ. ඒ කියන්නේ සම්පූර්ණ රසායන ප්‍රතික්‍රියාව විතර එකයි තියෙන්නේ. හරි ප්‍රතික්‍රියා එකයි සම්පූර්ණ සමීකරණේ ප්‍රතික්‍රියා එකයි නේද? මේ ප්‍රතික්‍රියා එක හදාගන්න මට A දෙකක් ඕනේ, B තුනක් ඕනේ. මට කියන්නේ A හා B අතර කීයද මෞල පාද? දෙකට තුනයි. හරි right. බලන්න තේරුම් ගන්න දෙන්න. ඊට අපිට කියන්නේ මේ සම්පූර්ණ සමීකරණ සමීකරණ එකක් තුල A දෙන්නෙක් ඉන්නවා B තුන් දෙනෙක් ඉන්නවා. C D ගැන පොඩ්ඩක් මම පස්සේ කියන්න right. එතකොට A හරි A හා එහෙනම් B අතර මෝල් අනුපාතය කීයද? 2ට 3යි. තේරුණාද? එහෙනම් මට කියන්න right දැන් සම්පූර්ණ රසායන සමීකරණයේ සම්පූර්ණ රසායන ප්‍රතික්‍රියා කොච්චරද ඒ වැයලා තියෙනවද? 5 වැඩි කිව්වොත් 10 3ක් කියලා තියෙනවා. එහෙනම් මෙයාට අනුරූප වෙන්නා වූ දැන් B මෝල් සංඛ්‍යා කොච්චර කියලාද මම කැල්කියුලේට් කරන්න යන්නේ. හරි එහෙනම් මම කියන්නේ මේ සමීකරණ අනුකූලව A දෙන්නෙක් ඉන්නවා නම් B කොච්චරක් ඕනද? 3 දෙනෙක් ඕනේ. දැන් දෙන්නෙක් නෙමෙයි ඉන්නේ A කොච්චරද ඉන්නේ? 5 වැඩි කිව්වොත් 10 3ක් ඉන්නේ. දැන් B කොච්චරක් ඕනද? මේ සමීකරණ ආදේශ කරන්න. එහෙනම් දැන් මම කියන්නේ A වල මෝල් සංඛ්‍යාව කීයද? 5 වැඩි කිරීම 10 3යි මවුල. B කොච්චරද? ඒක මම දැන් හොයන්න ඕනේ 2ට 3යි. හරි එහෙනම් B කියලා කියන්නේ කොච්චරද? 3 බෙදීම 2යි. වැඩි කිරීම 5 වැඩි කිරීම 10 3යි. හරි ඒක අපේ මොකක්ද මෝල් සංඛ්‍යාව වෙනවා. තේරෙනවද? දැන් උත්තරේ එනවා 7.5 වැඩි කිරීම 10 3යි මවුල කියලා. දැන් මම කියන්නේ මේ B මේ හරි මේ ද්‍රාවණය තුල නැත්නම් අපි නොදන්නා සාන්ද්‍රසමේ ද්‍රාවණී කොච්චරද මේ B 7.5 වැඩි කිරීම 10 3ක් ඉඳලා. පැහැදිලිද? හරිද? රිවයිස් එකක් දෙමු බලන්න. මොකද අනුමාපන කියලා කිව්වේ? සාන්ද්‍රණ නොදන්නා එකෙක්ගේ සාන්ද්‍රණය හොයනවා සාන්ද්‍රණය දන්නා එකෙක් බාහිර කරලා. හරිද?
අනිවාර්යෙන් මොකද්ද වෙන්න ඕනේ? සාන්දෙන් දන්න එක නොදන්න එකයි ප්‍රතික්‍රියා කරන්නයි ප්‍රතික්‍රියා කරන්න ඕනේ. දැන් තේරෙනවයි ප්‍රතික්‍රියා කරන්න ඕනේ. ඉතින් මම ප්‍රතික්‍රියා කරන්නේ අපේ රස සමීකරණ කියන්න පුළුවන්ද? බෑ. හරි. එතකොට ස්ටෝපි සංගුණ කියලා ලියා ගන්න පුළුවන් වේද මේ රස සමීකරණ නැතුව? බෑ. ඒක මුත් කරන්න හම්බෙන්නේ නැහැ. හරි. તો රසායනික ප්‍රතික්‍රියා කරලා අපි මේක තුනලේ කරගන්නවා. හරි. ඊළඟ ගන්න පැටිකලේ කරනවා. සාන්දෙන් නොදන්න එකාගේ කිසියම් පරිමාවක් වැඩගෙන ඒ පරිමාවට අනුව වෙන්නා වූ සාන්ද දන්න එකාගේ කොච්චර පරිමාවක් වැයමක් කියලා බලනවා. සාන්ද දන්න එකාගේ සාන්ද කොහොමද දන්නවා? වැඩි පරිමාව කියෝගෙන C = MV කියලා දාගන්නත් හරි. අදාළ සාන්ද දන්න එකාගේ කොච්චර පරිමාව මේ කොච්චර මොල් සංඛ්‍යාවක් වැයමක්ද අපි ගණනය කරගන්න පුළුවන්. තේරුණාද? දැන් සාන්ද දන්න එකාගේ වැය වෙන මොල් සංඛ්‍යාව හෙව්වා. එහෙනම් මේ ද්‍රාවණයට අඩංගුලා තියෙනවා සාන්ද නොදන්න එකාගේ මොල් සංඛ්‍යාව මම කොහොමද යන්නේ? ඉෂ්ටවේ සංගුණක ආධාර කරගෙන. හරි ඉෂ්ටවේ සංගුණක ආධාර කරගෙන සාන්ද නොදන්න එකාගේ අදාළ පරිමාව තුළ අඩංගුලා තියෙන මොල් සංඛ්‍යාව හොයාගත්තා. දැන් මට සාන්ද වල බැරි. පුළුවන් දැන් මෙයාගේ මානි මෙයා පරිමාව දන්නවනේ. පරිමාව තුළ අඩංගුලා තියෙන මොල් සංඛ්‍යාව දැන් මම හොයාගත්තානේ. දැන් මෙයාට දැන් මොකද මම කරන්නේ? C සමානයි. හරි. ඒ කියන්නේ B නැත්නම් කියන්නේ සාන්දනේ B වල සමානයි. මොල් සංඛ්‍යාව බෙදීම පරිමාව. දැන් මොල් සංඛ්‍යාව 7.5 වැඩි කිරීම 10 න් 3යි මවල පරිමාව කොච්චරද? right. ඔව් 25ක් කියවුවත් අපි ගන්න දෙවිලා දෙසිමිට ගන්න 10 න් දෙන්න. right. එතකොට මේ හරි 10 උටේනම මම දන්නවා 10 න් 1000 කැපෙනවා. right. උත්තරේ 7.5 බෙදීම 25යි MOLDM. තුන උත්තරේ කියන්නේ 0.3යි නේ. 0.3යි MOLDM. පරන්දරේ බහැයිද? හරි. දැන් මම මේක ඔයගොල්ලෝ මාපනේ ගාණිකව පැහැදිලි කරලා දුන්නේ. ඒක හොඳට තේරෙනවා ඔයගොල්ලෝ.